අයිබෝවන් අද අපි මේ කක්කා කරන්න යන අලුත් ගැජට් එකක් ගැන. හෙට්ටි ආරච්චිලාගෙන් ස්මාර්ට් ගේට් කන්ට්‍රෝලර් කියලා එකක්. සරලවම කිව්වොත් අපේ ගෙදර ගේට්ටුව ස්මාර්ට් ෆෝන් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිස්ටම් එකක්. අපි පොඩ්ඩක් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකෙදි යාලා කියන විදියට Android ෆෝන් එකකින් හරි iOS ෆෝන් එකකින් හරි ගේට්ටුව පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ Apple Android දෙකටම වැඩ. ඔව්. ඒ විතරක් නෙවෙයි Apple Watch එකෙන් පවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒක නම් හොඳයි. Watch එකෙන් කන්ට්‍රෝල් කරන එක ලේසි නේ. ඇත්තටම. තව විශේෂ දෙයක් තමයි මේක voice command වලින්, ඒ කියන්නේ කටහඬින් පාලනය කරන්නත් පුළුවන් වීම. Siri, Alexa, Google AI වගේ දැන් ගොඩක් අය පාවිච්චි කරන voice assistants ලා හරහා. ඒ කියන්නේ වාහනේ ඉඳන්ම ගේට්ටු අරින්න කිව්වම ඇරෙනවා වගේ. ඔව් ඒ වගේ. අත් දෙක කාර්යබහුල වෙලාවක හැම ලොකු පහසුවක් නේද? ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් voice command කිව්වම අර security එක ගැන පොඩි දෙයක් හිතනවා නේද? අනිවාර්යයෙන් මේක හොඳ ප්‍රශ්නයක්. ඕනෙම smart device එකක වගේ voice recognition වලදී security challenges තියෙනවා. වෙන කෙනෙක්ගේ voice එකකින් අරින්න පුළුවන් වුණොත් එහෙම ප්‍රශ්නයක් නේ. ඒ ගැන නිෂ්පාදකයෝ වගේම අපිත් හිතන්න ඕන. හරි. ඒ ඇරෙන්න තව features ගැනත් කියලා තියෙනවා. මොනවද? ගේට්ටුව ඇරෙනකොට වැහෙනකොට ෆෝන් එකට alerts notifications එනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ගේට්ටුව ඔපරේට් වුණොත් අපි දන්නවා. හරියටම. ඒ වගේම තමයි scheduled time පහසුකම. ඒ කියන්නේ දවසේ નિયમિત වෙලාවල් වලට ගේට්ටුව ඇරෙන්න, වැහෙන්න හදන්න පුළුවන්. ඒක හොඳයි. සමහර විට උදේට අරින්න, රැයට වහන්න වගේ. ඒ වගේ දේවල් වලට. අනිත් එක තමයි auto closing. ඒ කියන්නේ ගේට්ටුව ඇරලා තිබ්බොත් ටික වෙලාවකින් ඉබේ වැහෙන්න සලස්වන්න පුළුවන්. අමතක වෙන අයට එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකත් හොඳ ෆීචර් එකක්. අර location based opening and closing කියලා එකක් තිබ්බ නේද? සිත් ගන්නසලුයි. ඒ කියන්නේ අපි ඉන්න තැන අනුව ගේට්ටුව ඔපරේට් වෙන එක ගොඩක් දුරට වෙන්නේ අපි ගෙදරට ලං වෙනකොට GPS වලින් ඩිටෙක්ට් කරලා ගේට්ටුව ඔටෝමැටිකලි ඕපන් වෙන එක වෙන්නේ නැති. ඒක නම් මාර පහසුවක් වගේ. ගේට්ටුව ළඟට ආවෙත් නවත්තගෙන ඉන්න ඕනේ නැහැ එතකොට. ඒ වගේම ගේට් ඇක්ටිවිටි හිස්ටරි එක. ඒ කියන්නේ ගේට්ටුව කවදද කීයටද ඇරුන්නේ, වැහුනේ කියන ලොග් එකක් බලා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒක නම් සිකියුරිටි පැත්තෙන් වැදගත් වෙයි. ගෙදර කවුරු හරි නැති වෙලාවක එහෙම චෙක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කවුද ආවේ ගියේ වෙලාවල් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක ආරක්ෂාවට උදව්වක්. හැබැයි ඉතින් අර කිව්වා වගේ ඒ data කොහෙද ස්ටෝර් වෙන්නේ, කවුද ඇක්සස් කරන්නේ කියන එකත් වැදගත්. හරි. මේ ගැන තව විස්තර දැනගන්න නැත්නම් ගන්න ඕන නම් contact numbers දෙකකුත් දීලා තියෙනවා. එයාලා smart gate සංකල්පේ ලාංකික පෙරගමන්කරුව කියලාත් යාලව හඳුන්වනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේ වගේ දේවල් හදන මුල්ම අයගෙන් කට්ටියක් වෙන්න ඇති. වෙන්න පුළුවන් දේශීයව මේ වගේ ස්මාර්ට් හෝම් ටෙක්නොලොජි දියුණු වෙන එක ඇත්තටම හොඳ දෙයක්. ලංකාවෙත් මේ ෆීල්ඩ් එකේ පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා එකෙන් පේනවා. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ස්මාර්ට් ගේට් කන්ට්‍රෝලර් එකෙන් ගේට්ටුව පාලනය කරන ක්‍රම ගොඩක් දෙනවා. ෆෝන් එක, වොච් එක, වොයිස් කමාන්ඩ්. ඊට අමතරව ෂෙඩියුලින්, auto closing, location based control වගේ automated features නුත් තියෙනවා. ඒ ඔක්කොම එක්ක බලද්දි ගේට්ටු පාලනයට නවීන පහසු විසඳුමක් වගේ තමයි පේන්නේ. හරියටම හරි. හැබැයි ඉතින් මම කලින් කීවා වගේ මේ හැම පහසුවක් එක්කම එන අනිත් පැත්ත. ඒ කියන්නේ security එක, data privacy එක, cyber attacks වගේ දේවල් ගැනත් අපි නිතරම alert එකේ ඉන්න ඕන. technology එකේ benefits ගන්න ගමන් risks ගැනත් දැනුවත් වෙන්න ඕන.